හරි අද අපි කතා කරන්න යන්නේ දැනට රිනියුවබල් එනර්ජි සෝර්ස් වලින් අපි පාවිච්චි කරන පම්ප් හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් කියන concept එක ගැන. හරි. අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. මේක ගත්තාම හරි මේක තමයි අපේ ඇත්තම concept එක. මෙතන තියෙන අපේ upper reserve එක. ඒ වගේම මෙතන තියෙන අපේ lower reserve එක මෙතන තියෙනවා. හරි. දැන් මෙතනදී වෙන්නේ මෙහෙම වැඩක් වෙන්නේ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් hydro power plant එකක් ගැන දන්නවනේ. හරි. ඒ විදිහට දැන් මෙන්න මේ යට කැලේෙන් මොකද හිතන්න ඕනේ නැහැ. මෙන්න මේ hydro power plant කියන concept එකෙන් සාමාන්‍ය විදිහට මොකද වෙන්නේ? upper reserve එකේ ඉඳලා මොකක් හරි lower reserve එකක් දක්වා ජලය pen stock එකක් පාවිච්චි කරමින් ජලය ගලාගෙන යනකොට මෙන්න මේකේ තියෙන ටර්බයින් එක සහ මෙන්න මේ යට තියෙන ටර්බයින් එක සහ ටර්බයින් එක කැරකීම මගින් ඒක ඇසුරෙන් මෙන්න මේ ජෙනරේටර් එකක් පාවිච්චි කරලා අපි විදුලිය නිෂ්පාදනයක් කරනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මේක අපි මේව ට්‍රාන්ස්මිෂන් ලයින් සහ මේ වගේ අපි ටවර්ස් වලට ඔය වගේ ලබා දුන්නා. හරි. ඕක තමයි අපි දන්න සාමාන්‍ය හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් concept එක. හැබැයි දැන් අපි දන්නවා මෙන්න මෙහෙම වැඩක්. දැන් මේ අපර් රිසර්ව් එකේ තියෙන ජලය පල්ලෙහාට ආවට පස්සේ හරිද? ඒක ඇවිල්ලා කොහෙල හරි ඉවර වෙනවා නේ. මේක නැවතත් උඩට යෑමක් සිද්ධ වෙන හැබැයි ඒක ලොකු කාලයක් යනවා. හැබැයි අපිට මේ process එක මෙතනින් සිද්ධ වෙන ජල විදුලි නිෂ්පාදනය අපිට දිගටම කරගන්න ඕන නම් මෙතනින් වතුර පල්ලෙහාට එනකොට මේක පිරෙන්න විදියක් තියෙන්න එපා බවුඩට. ඔන්න ඔය පිරෙන විදිය මේව කරගන්න දාම මෙන්න මේ පම්ප් හයිඩ්‍රෝ කියන concept එක අපි පාවිච්චි කරන්නේ. හරි. මෙන්න මේ පම්ප් හයිඩ්‍රෝ කියන concept එකේදී අපි කරන්නේ මෙන්න මේ lower reserve එකට එන වතුර ටික ඔය ටික මොකද කරන්නේ අපි? ආපහු උඩට පම්ප් කිරීමකට ලක් කරනවා. ඔන්න ඔය පම්ප් කිරීමකට ලක් කරන්ඩ අපි මෙන්න මෙතන පම්ප් එකක් පාවිච්චි කරනවා. ඔය පම්ප් එක අපි ඇත්තටම මේක රිනියුවබල් එකක් නේ. අපි කියනවා පුනර්ජනනය කියලා. ඔන්න ඔය පම්ප් එක වැඩ කරවන්න අපි මොනවද පාවිච්චි කරන්නේ? මෙන්න මේ වගේ solar panels අපි පාවිච්චි කරලා අපිට නැත්තම් wind turbine use කරලා අපිට wind power use කරන්න පුළුවන් නැත්තම් solar use කරන්න පුළුවන්. අපි දන්නවා මෙන්න මේ solar ඇසුරින් මොකද්ද කරන්නේ? මෙන්න මෙතන අපි use කරන solar panels ඇසුරින් අපි දන්නා දවල් කාලෙදි මොකද වෙන්නේ? අපි දන්නා දවල් කාලේ දවල් 2කට විතර අපි අnder කියනවා විස්තරයක් ගත්තොත් අපි දන්නවා solar නිෂ්පාදනය ගත්තොත් ඔන්න ඔය වගේ කතාවක් වෙන්නේ. මොකද්ද මේ graph එක කියන්නේ? අපි ගත්තොත් ඇත්තටම සාමාන්‍යයෙන් 9 12 අපි 10 12 කියන ටයිම් එක තුල ඔය රූෆ්ටොප් සෝලාර් සහ තියෙන සියලුම සෝලාර් පැනල්ස් වලින් මොකද වෙන්නේ? ඉතා විශාල විදුලියක් නිෂ්පාදනය කරනවා. හැබැයි අපි දන්නා අපේ ලංකාව වගේ රටක ඔය නිෂ්පාදනය කරන ශක්තිය ගබඩා කරන්න පුළුවන්. බෑ. ඇත්තටම ලංකාව වගේ රටක නිෂ්පාදනය වෙන සප්ලයි එක සමානයි ඩිමාන්ඩ් එක වෙන්න ඕනේ හැමතිස්සෙම. අපි දන්නවා සප්ලයි සමානයි ඩිමාන්ඩ් එක. හැබැයි ශ්‍රී ලංකාවේ ස්ටෝරේජ් කියන්නේ එනර්ජි ස්ටෝරේජ් මෙතඩ් එකක් නැති හින්දා අපිට ඇත්තටම මෙන්න මේ දවල් කාලයේ නිෂ්පාදනය කරන මෙන්න මේ ගොඩක් විශාල වෙච්ච සෝලාර් පය අපිට වැඩක් නේද? ඒතකොට එතනින් කොටසක් මොකද වෙන්නේ? ඇත්තටම මෙතනින් කොටසක් අපිට යනවා. ඔන්න ඕකට අපිට පිළියමක් විදිහට අපිට බැටරි යූස් කරන්න පුළුවන්. හැබැයි බැටරි යූස් කරොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ?
අපි දන්නවා සෝලර් යුනිට් එක සාමාන්‍යයෙන් x ප්‍රමාණයක් යනවා. මට මතක විදිහට මේක රුපියල් 19ක් විතර යනවා. හැබැයි අපි ලංකාවට බැටරි ගෙනල්ලා ওই බැටරි මගින් ඔක ස්ථාපනය කරන්න ගියොත් මේක ඉතා විශාල ගාණක් යනවා. මේක රුපියල් 150ක් විතර යනවා. එහෙම බලනකොට එක යුනිට් එකක් සඳහා යන කොස්ට් එක මොකද වෙන්නේ? මේ ගොඩක් ලොකු වැලියු එකක් වෙනවා. අන්න ඒ හින්දා තමයි අපි මෙන්න මේ දවල් කාලෙදි මෙන්න මේ සෝලර් පැනල්ස් අපේ තියෙනවානේ. ඔන්න ඕකේ තියෙන විදුලිය මගින් මොකද කරන්නේ? මෙන්න මේ ලෝවර් රිසර්වර් එකේ තියෙන ජලය මොකද කරන්නේ අපි? කෙලින්ම පම්ප් කරනවා මෙන්න මේ අපර් රිසර්වර් එකට. එතකොට මොකද වෙන්නේ? නැවතත් රාත්‍රී කාලේ වෙනකොට කියන්නේ දවල් කාලේදී අපි පම්ප් කරාට පස්සේ නැවතත් අපර් රිසර්වර් එකේ මොකද වෙන්නේ? ජලය පිරෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට ඒ හින්දා මෙන්න මේ ටර්බයින් එක නොනවත්වා කරකව ගන්න පුළුවන්. රාත්‍රී කාලේ මොකද වෙන්නේ? මේකේ අපර් රිසර්වර් එකේ සිට ලෝවර් රිසර්වර් එක දක්වා ජලය ගලාගෙන යනවා. ඔන්න ඕක මගින් අපිට විදුලිය ජෙනරේට් වෙනවා. අපිට දවල් කාලේ මොකද කරන්නේ? අපි සෝලාර් ශක්තිය පාවිච්චි කරලා මෙන්න මේ ලෝවර් රිසර්වර් එකේ තියෙන ජලය මොකද කරන්නේ? නැවතත් අපි අපර් රිසර්වර් එක දක්වා පම්ප් කිරිල්ලක් කරනවා. ඔන්න ඕක තමයි අපි පම්ප් හයිඩ්‍රෝ කියලා අපි කතා කරන්නේ. ඊට පස්සේ අපි ගත්තාම ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් ස්ථාන 11ක් විතර අපි ගොඩක් වෙලාවට මේවා කරලා තියෙනවා. ඕකෙන් අපි ප්‍රධාන තුනක් ගැන අපි කතා කරමු. හරි. ඕක තමයි එකක් තමයි අපි හල්ගමු ඔය. හල්ගමු ඔය ප්‍රොජෙක්ට් එක තියෙනවා. ඒ වගේම තියෙනවා මහාවැය සහ ලොග්ගල් ඔය. ලොග්ගල් ඔය. මෙන්න මේ තුන සාමාන්‍යයෙන් අපිට හොඳ ස්ථාන තුනක් විතර අපිට කතා කරන්න පුළුවන් අපේ මේ පම්ප් හයිඩ්‍රෝ පවර් ප්ලාන්ට් එකේ වැඩේ. හරි. ඒ අතරේ අපි දන්නවා අපිට දැනට හදන්න මේවා කරපු ස්ථාන දෙකක් තියෙනවා. මොකක්ද අපේ වැව්තැන් ප්‍රොජෙක්ට් එක සහ මහා ඔය කියලා ප්‍රොජෙක්ට් එක. මහා ඔය සහ වැව්තැන්න කියන ස්ථාන වල අපි අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේ ප්‍රොජෙක්ට් දෙක කරන්න අවුරුදු 5ක් විතර යනවා. අපි හිතනවා මෙන්න අපිට සාමාන්‍ය අවුරුදු 5ක් විතර යනවා මේ ප්‍රොජෙක්ට් එක හදන්න ඇත්තටම. ඒ වගේම මෙයාගේ ලයිෆ් ටයිම් එක සාමාන්‍ය ප්‍රොජෙක්ට් දෙකක් ගත්තාම අවුරුදු 50ක් විතර ඉගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක අපිට පම්ප් හයිඩ්‍රෝ ප්‍රොජෙක්ට් එක මගින් අපිට මේ ජල විදුලි නිෂ්පාදනයක් කරගන්න පුළුවන්. ඇත්තටම මේ දෙකෙනුත් ගත්තාම මෙන්න මේ මහාවැය කියන ප්‍රොජෙක්ට් එක තමයි දැනට හඳුන්වලා දෙන බෙස්ට් ඔප්ෂන් එක වෙන්නේ. හරි. අපි මේ වැව්තැන්න ප්‍රොජෙක්ට් එක ගැන හිතුවොත් ඇත්තටම මේ වැව්තැන්නේ අපි ගන්නවා මේකෙත් ඇත්තටම තියෙන මම කියන ඉහළ රිසර්වර් එකක් තියෙනවා සහ හයර් රිසර්වර් එක සහ ලෝවර් රිසර්වර් කියලා දෙන්නෙක් කියනනේ. මේකට අපි කියනවා අපර් රිසර්වර් එක කියලා. මේකට අපි කියනවා ලෝවර් රිසර්වර් එක කියලා අපි කියනවා. හරි. මේකෙදි මේ වැව්තැන්න කියන ප්‍රොජෙක්ට් එකේදී අපි කියනවා අපේ ඉහළ එක මෙන්න මේ අපර් රිසර්වර් එක අපි කියනවා වැව්තැන්න කියලා කියනවා. සහ අපේ ලෝවර් රිසර්වර් එක තමයි වෙන්නේ වික්ටෝරියා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ වැව්තැන්නේ ඉඳලා අපි වික්ටෝරියා වලට ජලය පල්ලෙහාට ගලා යන්න මගින් මොකද්ද කරන්නේ? අපි විදුලිය ජෙනරේට් කිරීලා කරනවා. ඒ වගේම අපි සූර්ය පැනල් වගේ යූස් කරලා මොකද්ද කරන්නේ? ඒ සූර්ය පැනල් වලින් අපි පම්ප් එකක් මේවා කරලා දවල් කාලේ මේ වික්ටෝරියා වල ජලය නැවතත් වැව්තැන්න දක්වා පම්ප් කිරීමට අපි යනවා. ඔය විදිහට තමයි අපේ දැන් ලංකාවේ තියෙන ප්‍රොජෙක්ට් වල සාමාන්‍යයෙන් කියන්නේ දැනට අයිඩියා එකක් තියෙනවා. මොකද අපි දන්නවා ඉස්සරහට මුළු ලෝකෙම 170ක් අපි දන්නවා 170ක් විතර මොකක් කරන්න ඕනද? රිනියුවබල් එනර්ජි බවට පත් කරන්න. මේ තියෙන ඇත්තටම ලංකාවේ ඉදිරියට අපි කරන්න හිතන් ඉන්න ප්‍රොජෙක්ට් එකක්. හරි. ඇත්තටම මේ වැව්තැන්න වඩා මෙන්න මේ මහාවැය ප්‍රොජෙක්ට් එක හොඳයි. මේ වැව්තැන්න ප්‍රොජෙක්ට් එක ගත්තාම මේකේ භූමියේ තියෙන යම් කිසි සාධකත් එක්ක සලකා බලනකොට මේකේ යුනිට් එකක් හදන්න යන කොස්ට් එක ගොඩක් වැඩි. අන්න ඒ හින්දා අපි කියනවා මෙන්න මේ දැනට ලංකාවේ තියෙන මොකද ප්‍රොජෙක්ට් එක විදිහට මහාවැය ප්‍රොජෙක්ට් එක තමයි අපි කතා කරන්නේ. ඕක තමයි ඇත්තටම ගත්තාම පම්ප් හයිඩ්‍රෝ කියන concept එකේදී සිද්ධ වෙන්නේ.